Hello friends, come back to my channel. Ada ඉතින් අද ප්ලේ කරන්න යන්නේ පේනනේ hardcore world එක එකව තියෙනවා. මේක survival, මේක creative බුරු කියන්න ඕනේ නෑනේ. මේකත් survival. I think මේක අර අපේ පරණ එක මම ඒක කොපි ගහගත්තා delete වුණොත් තියෙනනේ. නේ. මේක විතරයි ප්ලේ කරන්නේ. ඔය ඇඳ ගාවින් එක දෙක හරි. එතකොට මේ උඩම තියෙන Ghost Land කියන එක තමයි මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා. විනාඩි 28ක. බැරි නම් ඒකේ මගදී ආව පොඩි මැසේජ් එකක්. මැසේජ් එක වලින් නම් එතන තමයි කතා කරපු රෙකෝඩ් වෙලා නැහැ. හරිද? හරි ඉතින් අපි දැන් වර්ල්ඩ් එක ක්‍රියේට් දෙමු. හරි. සුපුරු විදිහටම ඩිෆිකල්ට් හાર્ඩ්කෝර් පටන් ගන්න. හાર્ඩ්කෝර් ප්‍රැක්ටිස් කරන තමයි අර හાર્ඩ්කෝර් වල තිබ්බේ. වර්ල්ඩ් එකේ නම් හැමදාමත් වගේ මේ පාර අපි දෙමු වෙන එකක්. පොඩ්ඩක් ඉන්න. හරිද? රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවා. මේ පාර අපි දෙමු Ghost Man. I think මේක ලෑන්ඩ් ම දෙමුවනේ. සුපුරුදුනේ. මොනවද දෙමු. හරි. ඊට පස්සේ අපිට ඕන සීඩ් එක. මෙන්න මේ සීඩ් එක තමයි ස්ටාර්ටින් මැප් නේ. ෆ්ලැට් එපා වැරදුනා. ස්ටාර්ටින් මැප් එක ඕන, බෝනස් චෙස්ට් එක ඕන, ෂෝ කෝඩිනේට් ටික ඕන. එච්චරයි චන්ක්ස් එකකට මල්ටිප්ලේයර් එක දාන්න ඕන මේක. එතකොට මේක මොඩ්ස් ඒ ඕනේ ආයේ ඒ ඕනේ ඊළඟට තියෙනවා ඉතින් ඔන්න එක එක දන්නවනේ මොඩ්. එහෙමකුත් ඕනේ අපිට දෙන හරි එච්චරයි. ක්‍රියේට්. අර ඉතින් මේ කතාව කිව්වොත් මම හැලපේක් ඉන්නවා මගේ හොඳම යාළුවා හැලපේක්. එයා කරන්නේ රිපෝට් ගහන එක. දැන් ඔබ බලනනේ මේක. මම දන්නවා ගහන්න විදිහ රිපෝට් නෝ විතරයි. දෙවෙනි ආදේ තමයි Minecraft Pro කියන්නේ. ඕකේ තියෙනවා කැමරාවේ හරිම වෙනකුණා අයිකන් එකක්. එතකොට තියෙනවා තව තියෙනවා මේ මොකක්ද කියන්නේ වහිනවා නම් වහින එක නැති කරන්න පුළුවන් survivalම ඉඳගෙන. හරිද? මූ ඉඳගෙන කියනවා ඒක මම ක්‍රියේටිව් දාලු කරන්නේ. මහා අවුරුදු 5ක් ගහනවා කියලා කමෙන්ට් එකේ ඕනම් බලන්න මගේ Minecraft 4 වෙනි සීරීස් එකේ Ghost Land එකේ බලන්නකො. ආයේ මහා මම කියන්න ඕනේ නැහැ ඉතින් මහා මෝඩේ. ඔයාලට බැලුවම පේනවා අවුරුදු 4ක් තිස්සලු ගහන්නේ. එහෙම ගහලත් දන්නේ නැහැ මේව කරන විදිහ. හරිද? මම මේ පොඩි සද්දාවම කට් කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක දැම්ම කියන්න ඕනේ පොඩ්ඩක් ලැග් වෙයි. ඒ මොකද වර්ල්ඩ් වැඩි. එක්කනේ. මෙහින් පටන් ගන්න විදියක් නැහැ නේ. කමන්නේ. දැක්කනේ ෂෙල් එක මාරු වුණා. Psych! That's the wrong number! අප්පා ජරා මැප් එක නෙමෙයි ජරා වර්ල්ඩ් එක. අම්මලා මැප් එකේ මැද නෑ හැබැයි මේ වර්ල්ඩ් එක ටිකක් වාසි. කෑම අන්ලිමිටඩ් නේ. හරි ඉතින් මේ වර්ල්ඩ් එක ටිකක් දරුණුයි. කියන්නේ මේකේ මුබ්ලා આવොත් දුවන්න තරන්නේ නෑ. මුබ්ලා ආවත් පේන්නේ. කොහේ පෝරයි දන්නේ නෑනේ. එනනේ තනිකර ඉතින් කැලෑවම තමයි ඉතින්. මේකේ ගස් උඩ ඉන්න පුළුවන්. ගස් උඩ හිටියා වගේ නෙමෙයි. මේ ගස් උඩත් මොබ්ල ස්පෝන් වෙනවා. අන්න ඕක තමයි ප්‍රශ්නේ ඉතින්. මොබ්ලට කොහෙද අකෝ බිම ස්පෝන් වෙන්නේ ඊඩා. මේ යුට්ටි ඉද විතරයිනේ. ඕක ලක්ෂ 5ක් විතර ස්පෝන් වෙන්නේ කොහොමද? මේ කෝපි මට කොෆි නේද? නෑ. කොකෝ. මේක වෝටෝ. මේක වෝටර්මෙලන් අර කොකෝ මෙලන් කියලා ගන්න හැනේ. මත් තරකට හරි බුද්ධිමත්නේ. හරි ගණන් ගන්න ඕනේ. කැමරා එකක් පුරවගෙන යන්න ඕන දීර්ඝ ගමනක් අපි. ආයෙත් කැමරා නතින්වා X එකක් තිබ්බනම් ලේසි මේක අතින් කද්ද ගන්නට වඩා. හරි ඉතින් වැඩි හොඳ තමයි වෙන්නේ. ඔයාලා ගේම් එකක් ගහනවා නම් පුළුවන් තරම් මම අර වීඩියෝ එකෙත් කිව්වා එක්කෝ sugar cane එකකින් ගහන්න sugar cane වලට හොඳයි. මෙන්න මේ වගේ සීඩ් එකක්. මොකද ඒව නිකන් පොළවේ හිට වෙන්නේ නැහැ නේ. එතකොට සතාට ගහද්දී දැන් ඩර්ට් බ්ලොක් එකක් අතේ තියන් ගහුවොත් එක එක තැන් වල වදිනවා ඒක. හරිද? sugar cane එකක් ගහුවොත් අතට ළඟ තියෙන බෑ එතනත් වදිනවා. එහෙම නෙමෙයි මේවා. මේ විදිහ ඕන ගණන් ගහනකොනේ ඒකවත් වදින්නේ නැහැ. මේක මම අප්ඩේට් කරේ නෑ යන්නේ. ඒක හරියම සෝචනීයයි. මට අප්ඩේට් කරන්න බැරි වුණා. කියන අප්ඩේට් කරන්න බෑ. එච්චරයි.
බැකිවුත් බෑ ඉවරයි. එහෙම නෑ. ඔයාලා බෑ අප්ඩේට් කරන්න බෑ මේක. පොරක් දන්නවා පොර ඌ ඉතින් අර නිකන් මං කියන්න ඕනේ නෑ. ඌ දැනගෙන ඌ කියන්නේ ඌ ගගේ කරනවා. නිකන් ඌම තනියම හොයා ඌම කොප්පයක්. හරිද? දැන් ඌ ඔය ගොඩක් YouTube ල මේ ඉන්නනේ. මේ Minecraft ගහන, හොල්මන් හොරර් ගේම් ගහන. ඒගොල්ලෝ අපි ගියන් පස්සේ යාළුවොත් එක්ක ඉනවලු එයා හොයාගත්ත විදියට. අනේ ඉතින් හැමෝම දන්නවා ඒක. මම මොඩ හාදේ ඌනම් බලන්න උමගේ වීඩියෝ. මම unsubscribe කරලා අට්ටි විසකාරේ. ඔතන මේ ශබ්ද බදිනු ගණන් ගන්න එපා. හරිද? මේක අර වනාන්තරේ නෙමෙයි නේද? එහෙනම් වාසි මන් නේ ඉතින්. අපෝ මං හිතුවා මේක එහෙන පොඩිනේ අම්මට හුරු කොස්සටේ. අම්මට හුරු මුග්ග කොහින්ද මෙච්චර? මාදකද උදාවේ. වෙනන්නේ නැහැ සහෝදරි. අම්මට කොස්සටේ ගෙහුවෝ. අම්බෝගාසේ අම්මට හුරු ගයිස් මේ හරි ඉන්න ඔච්චර හොඳ පැත්තක් නෙමෙයි මං කිව්ව දැක්කනේ. පටන් ගත්තාම හරි වාගේ ඩිසෙට් එකක් දුවලා තියෙන්නේ. අනේ කස් බෑවෙක් ගොඩට යන්න බැරුව පව්. ගොඩ නෙමෙයි වතුරට යන්න බැරුව. අපි යට උදව් කරමු. කස් වෝල්ඩ් එකට ස්පූන් එක ගමන් පින් අතේ වැඩක් කරමු. චිකම මන් නෙමෙයි. කලන්නේ ඔන්න ඔයාලට වතුරට මම යන්න උදව් කරා. ඔයා යන්න කෝ අනිත් එක්කෙන. වල පිටවන උනට කමන්නේ ඈ. යකෝ වතුරට දැම්මම ඵලයන්කෝ. ඒ ටියුගුරු ටික මුන්ට ගොඩරේ අන්දන්නේ ඇත ජීවිතේ නෝනා කාකෙක් එහෙම ඇවිල්ලා රංග මට කියන්න එපා. මූන් නම් ගොඩ මෙමට මෙන්න ඕන්ද කොහෙද? මේ හරිනේ. මේ හරිය ගැඹුරු නෑ. උන් කෙලින් මෙනවා. මෙන්න මේ වගේ ගැඹුරු හරියකට දාන්න ඕන මේ වගේ කලපෙන්න. එන්න යන්න. මේ හරියට එන්නේ ආ පැත්ත පළාතේ. අනේ ඇසිගොල් පීන එක ලස්සනයි නේ. අද මං ගෑණික් වගේ කියන්න ඕනේ නෑනේ. අර මොකද? පිරානද? මේ අලුත් මාළු වර්ගය. මට සිරි ගයිස් මාමුතු. guys. මේ කොහෙන්ද මේ මෙතන? guys මම පට්ට වාසනාවන්ත. මේ guys සමන් හොයාගන්න තියෙනවා. ජීසින් හොයාගන්න බෑ. දැක්කන guys ඔන්න මම ක්‍රියේටිව් නෙමෙයි. අද වීඩියෝ එනවනේ. මට උදාරි. ස්මගන්න වෙලෝ මැරෙන්නේ guys. රෙකෝඩ් වෙනවා. හරි රෙකෝඩ් වෙනවා. හරි guys පේනවනේ මම පට්ට ලකිනේ. guys ඇත්තටම මේ හම්බුනේ කොහොමද guys? අර කැස් බෑවත් උදව් කරකොට දීලා ගියාද? යකෝ guys මම පට්ට ආසනන්ත ඉතින් කියන්න ඕනේ නෑ. එකක් කියන්න බෑ කිව්වොත් අර කොපි කරා කියලා කියනවා. හරි guys ඉතින් වතුරට ඉන්න පුළුවන් ගොඩක් වෙලා ඔය පේනවනේ. උදේ අනිවාර්යෙන් ඇත්තේ මට ඒක නම් මතක නෑ guys. පදි කියන්නේ නේද මේ නේද පොඩ් ළඟ තියෙන්නේ. අයියෝ මට මතක නෑ. මතකුණුත් කියන්න කවන්නේ මොකයට ඉඳලා නැවිලි ඉන්න ඕනේ නැත්නම් පිච්චෙනවා guys. පෙන්නන්නම්කෝ. දෙකනේ පිච්චෙන. මේ වගේ නැවිලි ඉන්න ඕනේ. I think අමුග්ගවයා නෙමෙයි මචං. ඔව්. මේ කුඩ යන්න බෑ guys. ගියොත් ගියාම. මෙතන මගදී ඉතින් උස්ම අල්ලගෙන යන්න බෑ. හරි guys දැන් වර්ල්ඩ් එකට ස්පූන් එක ගමන් කරන්න ඕන වැඩි කරේ නෑනේ. ඒකින්ද guys ඉදිරි ප්‍රශ්න ගැන අපිට ගොඩක් භයානක ප්‍රතිඵල අනුසංස්කරණය මොකක් හරි මගුලක් කියලා හරි කතාව ඕනේ. වැඩි කතාව ඕනේ නෙමෙයි මචං. වැඩි කතාවක් කරමු කිව්ද? අනේ මූ ඉන්න කෙනා අනිවාර්යයෙන් තව දෙන්නෙක්වත් ඇති බැටළුව. බලමු. නැත්තම් නැද්ද? ඔබ තනියම ඉන්නේ. මේ පැටියට සම්මානයක් දෙන්න බෑ. ඌ තනියම ඉන්නේ. අනේ අකෝ. රත් පිස්සුවනේ. නෑ පිස්සුනේ. ඉන්නේ කියලා අපිම සලා ගන්න. නෑ සැලෙන්න හොඳ නෑ. හරිද? මම මූඩේ නෑ කියලා හිතා ගන්නවා. මූඩ වුණා කමනවා. ඔය යාළුවන්ට කිව්වොත් යාළුවෝ අර මූඩයි කියලා. ඔයා කියන්නේ ඉතින් ඔයාලා ඊට වඩා මූඩයි නේ කියලා. එහෙනම් උත් කියන්නේ
මෝඩෙන් මම මෝඩෙන් නම් ඇයි මමගේ මෝඩෙක් කතා කරන්නේ ඔයාලත් මහා මෝඩියෝනේ අනිත් කියන්නේ ඔබ කතාවට එන්න දැකිව් ඔබනේ අපිත් එක්ක කතා කරන්න කියලා මං කතාවට යනවා ඔබ ඵලයක් කියන්නේ දෙවියන් හිමි කියලා මේ ඔක් කරගන්න යන්න එපා දැන් ඔය හැල්පි බලන මගේ වීඩියෝ එක ඔකෝ රිපෝට් කාරේ මම ඇප් එකක් දාන්න ගොඩක් අය දාන්න ඔය ඇප් එක මොකද කියලා කියන්න ඕනේ නැහැ ස්පොන්සර් වෙනවා නේ හින්දා මේ ඇප් එකෙන් තමයි YouTube කරන්න ගොඩක් කරලා බලන රිපෝට් views ඒවා මේ ඇප් එක තමයි මට පෙන්නේ මම හිතන්නේ සුගර් කේන් වගේ දැක්කා කරකවල ඇතරී වගේ මේ හරිනේ මෙහා අර තියෙන්නේ මල්ලිකා ශිරි ඔයාලට පටන් ගන්න කරන්න ඕන වැඩ ටික කරන්න තියෙන මේ හරි හොඳ නේ මාත්නම් පළද්ද ස්ටික් 8ක් ඕන crafting table එකක් ඕන දෙකක් හදුනා වගේ දැක්කා අනේ එකයි මේක දාන්න ඕන මෙතෙන්ට මේ ටික දාමු මෙතෙන්ට මේ ටික උඩ ස්ටික් එක මෙතන කැම ටික මෙතන මැප් එක ගන්න මේ ටික ගන්න හරි ඉතින් ඔච්චරයි මෙතන වෙන්නේ දැන් මේක ප්ලීස් කරා මෙතන අඩෝ කුක්ලා උඹ බලන් ඉන්නේ මොකද කියලා අහලා අද මේක මොකද්ද මේකට යන පිකෙක්ස් එක හැදුවා ගල් කෙටුවා ඉතින් ගාස් මම මේක කැන්න ගම්ම මයින් කරන්න හිතුවා මම දන්නේ මට හිතුණා මං කරා ඔයාලට ප්‍රශ්න නැහැ නේ ඔයාලට ප්‍රශ්නක් තියෙනම් ඒක මාත් එක්ක විසඳ ගන්න එපා කාට් එක හරි විසඳ ගන්න පුපුලෝ ඵලයන් මෙන්න එහාට නිකන් මම කනවා එන්න ඕන වරින් එළියට මැරෙන්න නම් හදන්න එපා හරිද අපි ඒවටක් කියන්නේ ගාස් මල වදියක් වෙන මේ කුකුළු නම් හොඳේ ඔකට මරන්න නන්නේ මම පින්න දෙයක් කරන්න වෙයි ග්‍රැවල් එකක් ස්පූන් නේද නෙමෙයි මට පේන හැටිද කොයිද මගේ හැට පිස්සු ගේම් ගහලම පිස්සු බලන්න ඔව් මයින් එමෙන්න නෙති එමෙන්න නෙති ආන්න සරල දුවම අපි උට හරි අන්දගෙන මෂරුම් කෙනෙක් වගේ ඒ මෂරුම් කවුල ඉන්නේ ඒකට නම් ගාස් ඉතින් කෑම ගන්න ජීවිත ඌ මැරෙනකම බය නැහැ ඉතින් අපිට කෑම ගන්න I think unlimited නේ I guess කොහොමද ක්ලී තිබ්බද යකෝ මං හිතුවේ 50ක්වත් මයින් කළා ඇති කියලා අර දැක්කද කියලා නේ නහයෙන් කතා කරනවා වගේ නම් ගණන් ගන්න එපා ඕ හොඳයි දාගෙන අඩු වෙනා ඔයාලට මේ හරි සද්දයක් යනවද සද්දයක් යනවා ආයේ ඉදර අයිතිකාරත් ගිහින් බලා ගන්න ඒ මොකද මම මේ අපේ පැත්තේ ගියක් හදනවා ගියක් හදනගෙන ඌටත් මෙච්චරලා පටන් ගත්තේ නැහැ මම වීඩියෝ එක කරන්න ගත්ත ගමන් තමයි ඌටත් උනේ ගිය හදාගන්න ඌ හදාගනි කරත් හදියා නොවි අපිට ප්‍රශ්න නැහැ ගියක් හදුවා කියලා ගියක් හදන්න ඉපැයි ඉතින් හදනවා කියලා හැබැයි උච්ච ලුක් ගියක් හදන්නත් හොඳ නැහැ කමන්නේ ආසාවනේ ආසාව නම් හදපන් මිනිසුන්ට වදන ඔබ මේ වීඩියෝ එක බලනවද දන්නේ බලනවා නම් ඔබට මේ කියන්නේ දේශ ද්‍රෝහි පාප ද්‍රෝහියා අපිට දැන් ඕන සෝඩ් එකක් X එකක් පිකෙක්ස් එකක් ස්ටික් මදි ශවල් එකක් ඕ එකක් X එකක් පිකෙක්ස් එකක් ශවල් එකක් හරි ඉතරයි ඔන්න ඉතින් අචින් යන හරිනේ කො සෝඩ් එක X එක පිකෙක්ස් එක ශවල් එක ඕ එක කෑම ටෙම්පරරි බ්ලොක් එක ඒ කියන්නේ හදිස්සියේ සොම්බි එක හරියලවන් ආවොත් උඩ ගන්නගෙන පුළුවන් වෙන්නේ X එක පිකෙක්ස් එක ඔච්චරයි එහෙනම් crafting table එක තියාගන්න ඕන ඒක තියාගන්න ඕනේ නෑ මට දැන් හරි දැන් රෑ වෙනවා අපි යන්
අන්නර ගොඩ බිම් බලා මේ හරිය හොඳයි guys ස්කිල් ට්‍රේනින් මේ හරිය ඕන පොඩි පැල්පතක් ගහලා අද දවස් ඉන්නත් පුළුවන් මින්නේ කොහොඳ යතන විච් කෙනේ ඔව් ඔයිම ස්පයිඩර්මෑන් නම් බේරෙන්න යන්නේ නැහැ ඔකකින් හරි බේරෙන්න පුළුවන් ඒ ගැන සතුටු වෙලා ඉන්න මොන වරද නැගස් ටෙම්ප්ලේට් බ්ලොක් තියෙන්න ඕන දැක්කනේ දැන් අපි තුනේ තුන එකක් ගහගත්තා හොඳට මැති guys දෙකකින් කවර් කරගන්න ඕන එක්ක මට ඕන ටිකක් 4 එකක් නෑ 4 3 එකක් තිබ්බත් ඇති මොනවද තින්නේ බේ ඉත තියෙනවද හරි මෙතන ඉතන guys ස්කිල් වගේ આવුත් ගහනවා ගහනවා හරි මේ හරිය පහත් කරායමු වැඩ කෙනෙක් කවන්දා ඉවරයි උන්ට එහෙම පේන්නේ මියුඩ කියන්නේ පේන්නම් නඩමුකෝ මේක කොයිකට තව එකක් ගහගන්නේ වෙලාවට ටෙම්පරරි බ්ලොක් තියෙන්නේ ආයි ඩේට් එක අන්න ස්පයිඩර්මෑන් නෙමෙයි ස්පයිඩර් ඉන්නේ මාව දැක්කද මල්ලි මොතොඩ අන්න කෙනෙක් ඉන්නේ පුළුවන් උන්ට දවල්ට ගස් SP ඉන්නේ ඒක යාර ළඟට ගහන්න නැත්te අපිට ඒ මූ දවල්ට හොඳ නෙමෙයි දවල්ට මුන් SP ඉන්නේ නැත්තම් දී මූ හොඳට අපිට දවල්ට ඔන්න ඉතින් ගයිස් හරිනේ හොඳ හුලඟක් එනවා ගයිස් මොකද්ද කරන්නේ ටුඩු වට් කියලා තමයි කියන් දින මට මේ ටිකක් ගලව ගන්න වෙනවා 9 ඔන්න ගයිස් නෑ සුදු අම්මලන්ගේ සුදු තාත්තිට යනවා ඉතින් ඌගාන්නේ ආර ගෙදර උන්ට තියන් දන්නවනේ මං කිව්වනේ කලින් වැඩක් කරගෙන කොහෙට ගිහිල්ලා හරි බලමු හරි ගාන්ට තියෙනවා නමයා තාඩින එක සෙන්නවා මටත් බ්‍රේක් නෑනේ අපි දැන් මේක මෙතනින් තියාගමු ආමුතු ඇහිල්ලක් පිල්ලමක් ආවා හරි මැස්සක මෙතන මෙන්න මේක මෙතන මේ ටික මෙතන ඔය ටික තුන පස්සේ එක ටෝච් එකක් තිබ්බත් ඇති guys ටෝච් 4ක් හදාගන්න පුළුවන් නේ ඒක එක චාකෝල් එකක් හදාගමු බලමු හරි එච්චරයි ඕන යා චාකෝල් හරි දැන් ඕන මොකද්ද කොපේ ලී ඕන හොඳටම ලී ඕන ඊට පස්සේ ස්ටික් එකක් ඕන ටෝච් හරි ටෝච් 4 හරි දැන් ඔන්න ඔය ටික මුලින්ම අර ලී ටික හදාගමු හරි 14ක් තියෙනවා හොඳයි මෙතන මෙතන උනා මොබ්ල ස්පෝන් වෙන්න පුළුවන් ඒ ගැන අවධානමක් තියාගෙන තමයි වැඩ කරන්න හරි guys sorry අයිනගස් මේ කුන් හතරට තියන්නේ ඉන්නේ මම තිබ්බට මම දන්නවා මම මෝඩය කියලා මම මෝඩය නෙමෙයි මට මෝඩය එහෙම ඉන්නේ පහල කරගන්න ඕනේ හරි වීඩියෝ ටිකක් දිගයි ගණන් ගන්න එපා ඕහොම තමයි නෙමෙයි මොකක් හරි අපේ ඇටිකුඩු තවත් යාළුවෙම තමයි ඔය වගේ දිග වීඩියෝ දාන්න කියලා මට කිව්වේ උඩ දැන් මම අහන්නේ ඔබට සතුටුයිද දැන් කියලා තමයි අද සතුටු නම් උට සතුටුයි කියලා දාපු දේ කමන්න උගේ කැමැත්තනේ මම නම් කැමතිද දිග වීඩියෝ දාන්න ඔයාලා හරියටම අකමැති ඇති හරියට අකමැති ඇති නේ දිග වීඩියෝ බලන ගස් කම්මැලි මොනවා එහෙම කිව්කම මම දානවා දැන් මේ අරුගේ අසවට ඉතින් දාන හැම එකම පොඩි ඒවා දාන්නේ නැත්තම් මටමනේ ඌට මං හිතන්නේ කෙලවන්න ඕන හින්දාද දන්නේ නැහැ අනේ මන් දන්නේ ඔන්න උගේ සතුරු කොම රිස්ට් කරා අපිට දැන් සතුටුයිද සතුරු වුණත් කමන්නේ දුක් වුණත් කමන්නේ මට විශ්ටි කරනවා මට ඇති නෝර දානගස් හරිනේ දැන් ඉතින් අපිට මේකට වඩා උදේ වෙනකන් ඉන්න තියෙන්නේ ටැබ් ඩෝට් එකක් හදන්න කොච්චර ලී ඕනද ලී කොච්චර වුඩ් අමුතු බෝට් එක බැම්බු එක තමයි
ඔන්න ගයිස් ඉතින් ගයිස් කට්ටුනේ මං අප්ඩේට් නම් දුන්නේ නැහැ මේක හරිද චුට්ටක් කොහොම ඉන්න ගයිස් මැසේජ් ජීව මේ වෙනවා හරිද ඒකින්ද ගයිස් මම තීරණය කරා මේක මේ ඩූ මොකද ඔය ඩිස්ටර්බ් කරන එක ඩූ නෝ ඩිස්ටර්බ් එක මොකද මොකද මේක ඕන් කරා නැත්නම් ගයිස් එන වාදියා හරි ගයිස් දැන් අපිට ඕන මොනවද වුඩ් ගන්න විදිය නෑ වුඩ් 6ක් ඕන නැත්තම් ගයිස් ස්ටැප් ඩූ එක දැම්මත් හොඳයි බෑවුනොත් පේනවා ඒක ස්ලැබ් එක ස්ලැබ් එකක් හදන්න මේ 6ක්ද කොහෙද ඕනනේ කො 3ක් ඕනේ බෑ ස්ලැබ් 6ක් නේ ඒක තමයි හරි මේ 3 මොකද ගයිස් ස්ලැබ් 6ක් හම්බ වෙනවා නා ස්ලැබ් හරිද ස්ලැබ් එකකට මොකක් කියයි ගන්න ස්ලැබ් 6ක් හදාගමු ගයිස් නැත්තම් ඒක ලේසි කිසිම මොබ් කෙනෙක්ට එන්න බෑ එතකොට ස්ලැබ් එකක් කියන්නේ එන්න බෑ දැක්කන් මේ සිඩ උට එන්න මදි හොඳ කොහොමද නේ ගයිස් එන ජෝලි මේක හැම වටේටම කරන්න හිතන ඔව් වහලට එපා වහලට ස්ලැබ් දෙන්න කියලා හරියන්නේ මේ පැචි වලට තමයි දාන්න තව දෙකක් තියෙනවා මොනක කරන්න වැඩ මේක වතු කරා මේකන මේක ගැලෙව් ගණන් ගන්නක පොඩි කැස්සක් දාන්න පොඩි ලක් අම්මග ඉඩු කොහොමද දැන් ලස්සනයි නම් කැතයි කියන්න ගාන්ට ආයෙත් තුනක් තියෙනවා කොහොමද එකපාර කිරිපර එකවුත් මන් දන්න හොයද ඒකට දැන් කියනවා වචන බැරි කියලා ක්‍රිප හරි නම ක්‍රිප හරිද උඹලගේ හැටි මන් දන්නවා උඹලගේ නෙමෙයි සමා වෙන්නේ යාළුවනේ නෙමෙයි සමා වෙන්නේ හරි දැන් මම කට්ටිය කොපි කරන්න කියලා දා මට ඕන මම කොපි කරනවා ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ ඔයාලා කිසිදු ප්‍රශ්නයක් නැහැ නේ ඔන්න පොඩ්ඩක් ඉන්න ගාස් පුචුන් ගල් හතින් යනවා ඔවත් ඔහම තමයි දහන් වෙනවා වස් කරි වෙනවා තව පොඩ්ඩක් ඉන්න හරි පුංචි බීස් කල්ලක් ගහගත්තා හරියට මද පොසොන් දවස හරිද අද පොසොන් දවස අද පොසොන් එකට දවස් තියෙනවා මම මේ වීඩියෝ එක දාන්නේ පොසොන් දවසට තමයි ශබ්ද බද්ද මුන්නේ කොහොමද බලමු වටේ පේනවද කියලා අර සොම්බි කෙනෙක් නේද නෑ බ්‍රවුන් කෙනෙක් උට තුරමනේ උන්නේ මොකක්ද උනේ ස්ටීව්ගේ මූණ දැක්කා මොකක්ද අර ස්ටීව් පොඩ්ඩේ අන්න මෙහින් බලනකොට මුළු වටේම විච් මං කිව්වේ විච් කෙනෙක් හිටියේ එතන අයියෝ පානෝ ගයිස් කොහොමද ගයිස් ඔක මං කලින් වීඩියෝ එකක් කරා පොඩ්ඩක් ඒක කරන්න මෙන්න එහෙම ගයිස් මේ වගේ ළඟකට ගිහිල්ලා දෙපදින්නේ වෙන්න ගයිස් ඉස්සෙල්ලුණා ගයිස් ඔන්නෝම වෙනවා එක්කන ගයිස් වෙන්නේ උඩ පයින්කට කැමරාව නිකන් zoom වෙනවා ගයිස් ඒක වෙන්නේ හරි ගයිස් දවල් වෙනවා මට පේන විදිහට කලින් දවල් වුණත් රැ වුණත් දැන් ඉතින් මෙතන වීඩියෝ ඉවරයි විනාඩි 20ක් කියන ගයිස් පොඩි පානක්ද ඔව් වීඩියෝ එක දිග විනාඩි 20ද 23 ඉවර කරනවා එතකොට ගයිස් 24ක් කියන ගයිස් මම මේක දැන් පොඩි එඩිට් කැරි කරලා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් මොකද පොඩි ෆනි ක්ලිප් එක දානවා හරි සෝරි හරි ගයිස් ඉතින් ඔන්න එහෙනම් අදට වැඩි ඉවරයි එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න එහෙනම් මචං බුක් කියලා ඊළඟ වීඩියෝ එක ඉක්මනට ගෙන්න බලන්න මට වීඩියෝ දාන්න පරක් වුණේ ගයිස් ස්ටෝරේජ් ප්‍රශ්නේ ඒ හින්දා තමයි ස්ටෝරේජ් ප්‍රශ්න අනික මට ඕන හින්දා ඒක ඒ වගේම ෂෝට් වීඩියෝ නම් දානවා ගා ෂෝට් වීඩියෝ ලේසියිනේ ෂෝට් වීඩියෝ ටික බලන්න කට්ටිය නේ අමුණිම අපේ කෑම කතර ගන්න ඕන මොනවත් ආහාරය තමයි ප්‍රධානම මේ සංසාර නායකද නා වෙන්න දෙයක් නෙමෙයි ඔහම කන්න ඕන හොඳට කන්න ඕන මං කිව්වේ දවල් නෙමෙයි උදේ
ඔන්නම තමයි. හරි එහෙනම් guys අදට වැඩි ඉවරයි. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. මම මේකේ රහස් කියලා ගේම් එකක් දෙන්න. ගේම් ගන්න මේ ගේම් ප්ලේ එක. එතකොට ඔයාලට මේකේ රහස් වගේක් තියෙනවා. ඔය කැමරා අමාරු කරන අයිකන් එක කොහෙද තියෙන්නේ? අන්න guys keep inventory කියලා එකක් තියෙනවා. හරිද? guys මම ඒකත් පෙන්නන්න. ඒක ඕන් කරගත්තම guys කොච්චර මැන්නත් බඩු ටික නැති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් රිස්පොන්ස් එක ගන්න නැත්නම් ආයෙ මුල හිටපු තැනම තමයි ඉන්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මම ඒක ඕන් කරලා ඊළඟ දවස් වීඩියෝ එකක් එවන්න. ඒකෙත් රහස් කියන එකේ පෙන්නන්න. එහෙනම් ඉතින් අදට වැඩි ඉවරයි. එහෙනම් කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සමින් ඉන්න. කොහොමද මැජික් S2 කොහොමද? එහෙනම් ඉතින් බොක්කලාට කියන්න තියෙන්නේ පරිස්සමින් ඉන්න. දවසල් කන්න. බයික් කරලා යන්න කියන්නේ හැප්පෙන්න එපා. ඔය ඉතින් දන්නවනේ සුද්දුන්ලා ඉස්සරහා රෝදුස්සන් යන්න කියලා තමයි කිලව ගන්න. හරිද? එයාගේ මූඩ වැඩ කරන්න එපා. හරිද? එහෙනම් ඉතින් හැම පරිස්සමින් ඉන්න. මේකට views ඇයි දන්නේ නැහැ මම ඔච්චර බහි භූත කිව්වට. හරි එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්න. එහෙනම් කොල්ලෝ අපේ ගියා. තාම ගියේ නෑ. හරිද? ඔන්න දැන් ගියා.